මේ ඔබ දකින්නේ සර්ෆේස් ටු සර්ෆේස් කිලෝමීටර් 500ක් දුරට පහර දිය හැකි කම්බැට් ටෙස්ටඩ් නිවැරදිම සහ සාර්ථකව බැලිස්ටික් මිසයිලය ස්කැන්ඩර් නැත්නම් නේටෝ සංවිධානය කියන විදිහට SS-26 ස්ටෝන්. නූතන යුද පිටිය තුළ ආධිපත්‍ය පදරවන්න පුළුවන් වේගවත් නිවැරදි සහ අනපේක්ෂිත ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මේ සියලුම දේවල් එක වචනයකින් කිව්වොත් ඒ තමයි ස්කැන්ඩර් රුසියානු උපාය මාර්ගික බැලිස්ටික් මිසයිලය. අපි මීට කලිනුත් අවස්ථා ගණනාවකදීම යුක්‍රේන යුද පිටිය තුළ බටහිර ප්‍රබල මිසයිල් ආරක්ෂණ පද්ධතීන් ගානකටවත් ගන්නේ නැතුව සෑම ඉලක්කයක්ම වනසා දමන මේ අද්විතීය අවිය ගැන කතා කළා. හැබැයි අද අපේ මේ සොයා බැලීම සමස්ත යුරෝපයේම බියවත්වන මේ මිසයිලයේ නවතම මාදිලිය ස්කැන්ඩර් 1000 ගැන. සුපුරුදු විදිහට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්නත් අමතක කරන්න එපා. මීට කලින් ස්කැන්ඩර් මිසයිලයේ මාදිලි 3ක් තිබුණා ස්කැන්ඩර් M, E සහ K විදිහට. ස්කැන්ඩර් M සහ E කියන්නේ බැලිස්ටික් මිසයිල. ස්කැන්ඩර් K කියන්නේ ක්‍රූස් මිසයිලයක්. අනදෙන මධ්‍යස්ථාන එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වගේ ඉහළ වටිනාකමක් තියෙන ටාගට් මනසා දමන්න තමයි මේ අද්විතීය අවිය භාවිතා කරන්නේ. ඉතාම නිවැරදිව ඉලක්කවලට පහරදීම සඳහා ඉනර්ෂියල් ගයිඩන්ස්, ඔප්ටිකල් ටාගටින් සහ සැටලයිට් නැවිගේෂන් කියන තාක්ෂණයන් ස්කැන්ඩර් මිසයිලය සතුයි. ක්වාසි බැලිස්ටික් ගමන්පතයක් භාවිතා කරන ස්කැන්ඩර් M සහ E මාදිලිවලට ගුවනේදී ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් නිසා අති නවීන මිසයිල් ආරක්ෂණ පද්ධතීන් වලට පවා මේ මිසයිලය නැවැත්වීම ඉතාම අපහසුයි. මේ සියලුම හැකියාවන් එක්ක ලෝකය පුරා සිටින අවිසැලසුම්කරුවන්ගේ සැලසුම් පිළිබඳව නැවත සලකා බැලීමක් කරන්න ස්කැන්ඩර් මිසයිලය සමත් වෙනවා. ඔය කියපු සියලුම සාධකත් එක්ක අපි බලමු ස්කැන්ඩර් 1000 කියන්නේ මොන වගේ අවියක්ද කියලා. ස්කැන්ඩර් 1000 නැත්නම් 9M7232 ගැන දැනට පවතින්නේ තහවුරු නොකළ සහ මතභේදාත්මක තොරතුරු. පවතින ස්කැන්ඩර් මිසයිල මාදිලි සියල්ලටම කිලෝමීටර් 500ක් ආසන්නයේ මෙහෙයුම් පරාසයක් තමයි පවතින්නේ. හැබැයි මේ නව මාදිලියට කිලෝමීටර් 1000ක මෙහෙයුම් පරාසයක් පවතිනවා. ඒ කියන්නේ බටහිර රුසියාවෙන් ඉඳන් දියත් කළොත් යුරෝපයේ විශාල ප්‍රදේශයක් මේ නව මිසයිලයේ ඉලක්ක බවට පත් වෙනවා. ස්කැන්ඩර් 1000 මිසයිලය මේ අතිරේක මෙහෙයුම් පරාසය ලබා ගැනීම සඳහා අතිරේක ඉන්ධන ටැංකි හෝ වැඩි දියුණු කරන ලද රොකට් මෝටර් හෝ මේ දෙකම භාවිතා කරන බවට සැකපල වෙනවා. ඒ වගේම දියත් කිරීමේදී හයිපසොනික් වේගයක් ලබාගෙන මේ අතිරේක මෙහෙයුම් පරාසය ලබා ගන්නා බවටත් මතපල වෙනවා. අතිරේක මෙහෙයුම් පරාසයක් ලබා ගැනීමට එහා ගිහින් ගයිඩන්ස් සිස්ටම් සහ මැනුවරබිලිටි එක වැඩි දියුණු කිරීම ඇතුළු නවීන තාක්ෂණික පරිවර්තනයක් ස්කැන්ඩර් 1000 මිසයිලය තුළ පවතින බවට ඇතැම් වාර්තාවල සඳහන් වෙනවා. ස්කැන්ඩර් 1000 මිසයිලයේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ආරම්භ කර හෝ මේ වෙනකොටත් රුසියාව සතුව සංචිතාවි පැවතීමේ හැකියාවක් පිළිබඳව ලීක් වුණු රුසියානු ලියවිලි කිහිපයකින් සනාථ කරගන්න පුළුවන්. ස්කැන්ඩර් 1000 මිසයිලය නිෂ්පාදනය සඳහා අධිර 49ක සැපයුම් දාමයක් සම්බන්ධ බව සඳහන්. මේ ලීක් වුණු ලියවිලිවල සඳහන් වෙනවා එම සැපයුම් දාමයේ යම් යම් අධීරවලට ස්කැන්ඩර් 1000 මිසයිලයේ උපාංග නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අණ නිකුත් කළ බව. ඒ නිසා රුසියාව තුළ මේ වෙනකොටත් ස්කැන්ඩර් 1000 මිසයිල මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ආරම්භා හෝ සංචිත මිසයිලතක පැවතීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. අති නවීන ස්කැන්ඩර් මිසයිලය යුක්‍රේනය තුළ කම්බැට් ටෙස්ට් කළ බවට තහවුරු නොකළ එක් අවස්ථාවක් පවතිනවා. යුක්‍රේන හමුදාවන් රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියානු අර්ධද්වීපය ඇතුළු රුසියාව තුළ පවතින ඉතාම වැදගත් ස්ථාන කිහිපයකට එකවර පහර දෙනවා. රුසියානු බුද්ධ්‍යංශ ඒ වෙනකොටත් අනාවරණය කරගෙන තිබුණා මේ ප්‍රහාර බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ සම්බන්ධතාවයකින් සිදුවන බව. ප්‍රහාරය සිදුවේ විනාඩි කිහිපයක් තුළ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ද රැඳී සිටපු කඳවුර විනාශ වෙනවා. එම ප්‍රතිප්‍රහාරය සඳහා බැලිස්ටික් මිසයිලයක් භාවිතා කළ බවටයි සැකපල කරන්නේ. හැබැයි මේ කඳවුර පිහිටලා තියෙන්නේ ස්කැන්ඩර් M බැලිස්ටික් මිසයිලයේ මෙහෙයුම් පරාසය තුළ නෙමෙයි. ඒ නිසා යුද විශ්ලේෂකයන් සැකපල කරනවා මේ ප්‍රහාරය සඳහා රුසියාව අති නවීන ස්කැන්ඩර් 1000 මිසයිලයක් භාවිතා කරන්නට ඇති බව. ස්කැන්ඩර් 1000 මිසයිලයේ ආගමනයත් එක්ක සමස්ත කලාපයේම ප්‍රහාරක හැකියාව ඔඩි යටිකුරු වෙනවා.